නික මාළුවාද කියලා කියනවා. පින්නතුනි නිකන් ඉන්න ගමන් මමත් කල්පනා කරාවුක. පින්නතුනි මුළු සාගරේම මේ මුළු මහා සාගරේම මාළු జాතියක් ගත්තොත් කෝටි ප්‍රකෝටි ගණන් ඉඳීවිනේ. නේ? ඔයත් හිතන්න ඔයත් අද මේ පන්සලේ බල්ලෙක් හරි වල් බල්ලෙක් හරි කමන්නේ. හිතන්න වල් මේ බල්ලෙක් මේ ගියපු පූස හිතන්නකෝ. නේ? මේ ගියපු පූස වගේ තව පූස ඉන්නවද? මේ ಜಾති මීට වඩා හොඳ පූස් වර්ග කෝටි ගණන් වටින පූසෝ කෝටි ගණන් ඉඳී පින්නතුනි. නේ? ලංකාව විතරක් කෝටි ගණන් ඉඳීවි. හැබැයි පින්නතුනි මතක තියාගන්න මේ පූස වගේ ඉන්නේ මේ පූසා විතරයි. විතරමයි. මේ පූස වගේ මේ පූසගේ හැදී මේ පූසට ඉන්නේ මේ පූසා විතරයි. දැන් හිතන්න අපි මේ ගියපු පූස අල්ල ගන්නවා. අල්ලගෙන කියනවා මේ වගේ පූසෙක් හොයා ගන්න කියලා. පුළුවන් වේද? නෑ. මේ වගේ පූසෝ ඉන්නේ මේ ලෝකෙටම මේ විශ්වයටම මේ පූසා විතරයි. අපි ගඟෙන් මුහුදෙන් එක මාළුවෙක් අල්ලලා ගොඩට ගත්තට පස්සේ ඒ මුළු මහා සාගරේටම ඒ වගේ මාළුවා ඉන්නේ එකයි. නේ? මාළුව කෝටි ප්‍රකෝටි ගණන් නැති. හැබැයි ඒ මුළු මුහුදටම ඉන්නේ අර වගේ එක මාළුවයි නේ. එතකොට අපිට පුළුවන් ද අම්මා තාත්තලා නේ සහෝදර ජීවිතේ කවදාවත් අනෙකාගේ අයහපත ප්‍රාර්ථනා කරන්න එපා. ජීවිතේ කවදාවත් අනෙකාගේ දුක කනගාටුව අනෙකාගේ නොලැබීම ප්‍රාර්ථනා කරන්න එපා.